ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම වෛද්‍ය සඳවර්ණ හංසිත. අද මම කතා කරන්නේ විෂාදය. එහෙම නැත්නම් ડિප්‍රෙෂන්. විෂාදය ડિප්‍රෙෂන් ගැන. මේක මූඩ් ඩිසෝඩර් කියලා වර්තමානයේ හඳුන්වන ඒ කියන්නේ රෝග ලක්ෂණ ගණනාවකින් සමන්විත මූණ සම්බන්ධ මූඩ් එක වෙනස් වෙන ඒ මූඩින් පෙන්වන දෙයක් තමයි මේ ලෙඩේ. මේක ගොඩක්ම මානසික ආබාධ සහ රෝග අතරින් ඉතාම සුලභ දෙයක් තමයි මේ ડિප්‍රෙෂන්. එහෙම නැත්නම් සිංහලෙන් විෂාදය කියලා කියන්නේ. මේක ආයුර්වේදයේ සහ දේශීය හෙළවෙද ක්‍රමයේ උන්මාද පැත්තෙන් උන්මාද ප්‍රභේද තියෙන එක ප්‍රභේදයක් ළඟට අපිට මේක සලකන්න පුළුවන් මේ විෂාදය කියන රෝගේ උන්මාද පැත්තට උන්මාද රෝග පැත්තට ගන්න පුළුවන්. ලක්ෂණ ගත්තොත් මේකේ ලක්ෂණ ගොඩක් තියෙනවා. කෙනා අනුව විවිධ වෙනස්කම් ඉන්න පුළුවන්. ප්‍රධාන එකක් තමයි දුක. ඒකම මානසික වේදනාව. හිස් බව, බලාපොරොත්තු නැති බව. අන්නේ දේවල් ඇති වෙනවා. ඒ කියන්නේ වෙලාවකට දුකයි මානසික වේදනාව, හිස් බව, බලාපොරොත්තු නැහැ ඔක්කොම එපා වෙච්ච ගතියක් එනවා. කේන්ති යනවා. ඊට එපා වෙලා නිින්ද යන්නේ. වැඩිපුර සමහරුන්ට නිින්ද යන්නේ සමහරුන්ට නිදි. එක දිගට නිදි වෙන වැඩක් කරන්නේ. ඊට පස්සේ තෙහෙට්ටුව, මහන්සි ගතිය. ඊට පස්සේ කෑම කන්න බෑ. කෑම අපිරියයි. කන්න හිතෙන්නේ. සමහර කාගෙන වැඩිපුර එක දිගට අඛණ්ඩව කනවා. ඒකම හුදකලා. තනියෙන් ඉන්නෝ කායිකවත් කතා බහ නැහැ. ගෙදර අයගෙන් වෙන් වෙලා යාළුවන්ගෙන් වෙන් වෙලා ෆෝන් එක දුරකථනයේ ක්‍රියා විරහිත කරලා ඒ විදිහට. ඊට පස්සේ සිය දිවි නසා ගන්න සූසයිඩ්. සිය දිවි නසා ගන්න පැත් කරනවා. ඒක ඉතා භයානකයි. එහෙම උත්සාහයක් ඇත්තටම එයාට සිය දිවි නසා ගන්න හිතෙනවා. එයා ජීවිතේම එපා වෙලා. සමහරවිට කායික රෝග ලක්ෂණත් එන. කියන්නේ උදාහරණයක් ගත්තොත් හිසේ කැක්කුම. එයාට ඔළුව කැක්කුමක් එන්න පුළුවන්. දැන් මේකට හේතු සහ අවදානම් සාධක මොනවාද? ඒ කියන්නේ මේක මේ විෂාදයට හේතු වෙන්නේ මොනවාද? එකම හේතුවක් කියලා විශේෂයෙන් නැති වුණාට විවිධ දේවල් බලපානවා. දැන් මොළයේ රසායනික තියෙනවා. මේක මොළයේ තියෙන විවිධ රසායනික ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අදාළව නියුරෝන්ස් 4 ස්නායු සෛල 4 ඒවට කියනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා. ඒව තමයි සෙරටොනින් ඒ එක. අනිත් එක ඩෝපමින්. අනිත් එක නොරෙපිනෙෆ්‍රින්. ඒ රසායනික වලින් ප්‍රධානම බලපාන මේ රෝගයේ සෙරටොනින් අඩු වෙනවා. සෙරටොනින් අඩු වුණාම මේ ඩෝපමින් අඩු වුණාම එයාට දුකක් එපා වීමක් ඇති වෙනවා. ඒ හෝමෝනමය බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ මොළයේ රසායනික බලපෑම තියෙනවා. ඊළඟ හේතුව හෝමෝන. ඒක විශේෂයෙන් ගර්භණී කාන්තාවන්ට එන ගර්භණී කාලයේ හෝමෝන වෙනස් වීම හින්දා විවිධ කේන්තිය මේ ડિප්‍රෙෂන් අවස්ථා එන්න පුළුවන්. ඊපස්සේ බබා ලැබුණාට පස්සේ සමහරක් විට බබාව ප්‍රතික්ෂේප කරනවා, වෙනත් ගැටලු ඇති වෙනවා. මේ හෝමෝන වෙනස්කම් හින්දා සමහරුන්ට ඇති වෙන්න පුළුවන්. ඒකම ආර්ථව අභාවය. අවුරුදු 45 55 ඒ අතර කාලේ මෙන්සස් ආර්ථවය නැවතුනහම ඒ හෝමෝන වෙනස්කම් හින්දා කාන්තාවන්ට මේ තත්ත්වය එන්න පුළුවන්. වෙනස්කම් එන්න පුළුවන්. කේන්ති යනවා යාට එපා වෙලා මේ ડિප්‍රෙෂන් තත්ත්වය එන්න පුළුවන්. ඒක මේ රෝගය ඥාතීන්ට තියෙනවා නම් ඔබටත් බලපෑමක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක හෝමෝන ජානමය බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ ජානමය බලපෑමක් මේකට තියෙන්න පුළුවන් කියලා විශ්වාසයක් දැන් තියෙනවා. ලේ ඥාතීන්ට තියෙනවා. ඒකම දරුණු අනතුරක්. ආපදාව මරණයක්. ඒ කියන්නේ ළඟම කෙනෙක් ඔබගේ මාව නැති වෙනවා, පියා නැති වෙනවා, ආදරවන්තයා දරුවෙක් ඒ දුකත් එක්ක ඒ දැනෙන පීඩාවත් එක්ක ඔබ ඒ ගැන හිතලම ආතතියට පත් වෙලා ડિප්‍රෙෂන් විෂාදයේ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒක ඉතා භයානකයි. ඒ කියන්නේ වෙන අනතුරු සමග උදාහරණයක් ගත්තොත් සුනාමිය. ඒ වගේ අනතුරු. ඒ වගේ දේවල් හින්දා එහෙම වෙන්න පුළුවන්. ඊට පස්සේ මත්ද්‍රව්‍ය විවිධ දරුණු ගණයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් හින්දා මේ විෂාදයේ තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම හින්දා ඒක නවත්ත ගන්න බැරුව මේ විෂාදයේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකම තව දෙයක් තමයි දරුණු රෝග. දැන් පිළිකාවක් හැදෙනොත් හැමෝගෙම මානසික මට්ටම එක වගේ නෑ. ඒක දරා ගැනීම වෙනස්. පිළිකාවක් අපිට වෙනත් රිදෙන ගොඩක් රිදීම අධික
රෝගයක් සමහර විට ඔබගේ ආඝාතයක් වෙලා ඒ කියන්නේ අංශභාග තත්ත්වයක් පැරලයිස් එකක් වෙලා ඇවිද ගන්න බැරි වෙනවා. ඒ වගේ දරුණු අවස්ථාවකදී හිතුව නැති වෙලාවක මේ රෝගයක් ඇති වුනහම ඔබ ඔක්කොම වෙනස් වීමත් එක්ක මානසික මට්ටමත් පහළ ගිහිල්ලා ඔබට මේ විෂාදයේ තත්ත්වය ඇති වෙන්න පුළුවන් ජීවිතේම එපා වීමකට ලක් වෙන්න පුළුවන්. මේ දරුණු රෝග පීඩා හින්දා. ඊළඟට අපි බලමු මොනවාද ප්‍රතිකාර. මේක ඇත්තටම විශාල රෝගයක් නෙවෙයි. නමුත් මේක ප්‍රතිකාර නොකළොත් අන්තිමට ජීවිතේ නැති කර ගැනීමකින් කෙලවෙර වෙන්න පුළුවන්. ඒකයි වැදගත් ඔබගේ සමීපතමයෙක් මෙහෙම වෙන් වෙලා වෙනසකට ලක් වෙලා දුකින් පීඩාවෙන් අඬමින් කොම් වෙලා වෙන් වෙලා ඉන්නවනම් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙලා ඔබ ඒගොල්ලෝ එක්ක කතා කරලා ආදරයෙන් කරුණාවෙන් කතා කරලා මේ රෝගය මේ අවස්ථාව පුළුවන් තරම් පාලනය කරගන්න පුළුවන්. ඔබට අනික් කෙනෙකුගේ ජීවිතය පවා බේරගන්න පුළුවන්. හොඳම දෙයක් තමයි උපදේශනය. ඒක ප්‍රොෆෙෂනල් මේ කවුන්සලර් කෙනෙක්ගෙන්ම අවශ්‍ය නැහැ. තමන්ගේ යාළුවෙක්ගෙන්, පවුලේ සමීපතයෙක්ම කෙනෙක්ගෙන්, අම්මා තාත්තා වෙන්න පුළුවන්, මේ ස්වාමි පුරුෂයා හෝ වෙනත් කෙනෙක්ගෙන් ඒක ලබා ගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත් කවුන්සිලින්. එහෙම නැත්නම් වෘත්තීයමය උපදේශකවරයෙක් හම්බ වෙන්නත් පුළුවන්. ඒ එක්කම ඒගොල්ලෝ ඔබට කරනවා මනෝචිකිත්සනය. ඒ කියන්නේ සයිකෝതെරපි කියලා කියනවා. අරක කවුන්සිලින් මේක සයිකෝതെරපි. මනෝචිකිත්සනය. මනෝචිකිත්සාව. ඒක උපදේශකවරයෙක්ට හෝ මනෝරෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ට පමණයි කරන්න පුළුවන්. ඒකම ඖෂධ ලබා දෙනවා නම් මනෝරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සයිකියාට්‍රිස්ට් කෙනෙක්ව හම් වෙලා ඔබ ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඒක මේ වගේ කුඩා රෝගවලට ආයුර්වේදයෙන්ුත් ඔබට ලොකු සහනයක් ලබා ගන්න පුළුවන්. එක බෙහෙතක් කියනනම් අශ්වගන්ධ තියෙන බෙහෙත් තියෙන තෙල් චූර්ණ වෙනත් අශ්වගන්ධ වලින් නිෂ්පාදනය තියෙනවා. සිංහලෙන් කියන අමුක්කරා. මේ අමුක්කරා වල ගොඩක් මේ ස්ට්‍රෙස් එක මානසික පීඩනය අඩු කිරීමට හැකියාවක් තියෙනවා. ඒ තෙල් ඒ බෙහෙත් ඕගලන්ට පාවිච්චි කරාම මේක ගොඩක් වටිනවා මේ ඔබගේ මේ මොලේට බලපාන සෙරටොනින් වැඩි කරන්න පුළුවන් කියලා දැන් හොයාගෙන තියෙනවා මේ අශ්වගන්ධ වලින්. ඒකම ශිරෝධාරා ආදී ඔළුවට හිසට කරන මොලේ ආශ්‍රිතව කරන හිසට කරන ප්‍රතිකාර වලින් ඔබගේ මේ සෙරටොනින් ලෙවල් එක වැඩි කරලා මේ රෝග ලක්ෂණ පහ කරලා පාලනය කරලා රෝගය සුව කරන්න උනත් පුළුවන්. උදාහරණයක් ගත්තොත් හෙඩ් මසාජ් එකකුත් සමහරක් විට ඇති මේ උපදේශනයත් එක්ක. ඊට එහාට ගිහිල්ලා මේ ශිරෝධාරාව කියන්නේ නළල තෙල් වැක්කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ශිරෝ පිච්චුව කියලා තියෙනවා. ඒ කියන්නේ තෙල් පොඟෝපු ගෝස් කෑල්ලක්, රෙදි කෑල්ලක්, කොටන් රෙදි කෑල්ලක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ශිරෝ වස්ති තෙල් පුරවල තියන්න පුළුවන් ඔළුවේ. ඊටත් එහාට ගියොත් ශිරෝධාරාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ශිරෝ හෙඩ් මසාජ්, ශිරෝ අභ්‍යංග, එහෙම නැත්නම් ශිරෝ පිච්චුව, ඊට පස්සේ ශිරෝ වස්ති, අවසානයේ ගුණ වැඩි මේක ශිරෝධාරා. ඒ විදිහට ආයුර්වේද ප්‍රතිකාර බොන්න සහ එළි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟටම බලපාන විදිහට සර්වාංග අභ්‍යංග, ෆුල් බොඩි මසාජ් එකක් කරන්න පුළුවන්. ඒකම වැදගත්ම දෙයක් මේ ප්‍රතිකාර එක්ක අමතරව චීන කටු චිකිත්සාව. ඇකියුපංචර් පාවිච්චි කරන්න පුළුවන් කටු විදීමක්. චීන කටු විදීම වගේ නිල උත්තේජනය කරලා මේ තත්ත්වයන් පාලනය කරන්න පුළුවන් මානසික ව්‍යාකූල ස්වභාවය. ඒ එක්කම ව්‍යායාම, යෝග ඒ දේවල් වලින් ඔබ කරන අර මනෝචිකිත්සනයක් විදිහට ඒව ගන්න පුළුවන්. ඒ දේවල් වලින් ඒකම යහළුවන් පවුලේ අය එක්ක සමීපව විනෝදයෙන් කටයුතු කරලා විනෝදාත්මක දේවල් බලලා ඒ දේවල් විඳලා මේ පීඩනය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ නිින්දක් නිදි මරන්න නැතුව හොඳ නිින්දකිනුත් මේක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පෝෂණදායී ආහාර වේලකිනුත් ඒ කියන්නේ ව්‍යායාම, නිින්ද, ආහාර ඒක සමබල ආහාරයකිනුත් මේ විෂාදයේ තත්ත්වය අඩු කරගෙන ඇත්තටම සුව කරගන්න පුළුවන්. ඔබට වෛද්‍යවරයෙක් අවශ්‍ය නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ඖෂධමය ප්‍රතිකාර පවා වැඩිදුර ගියොත් ඔබට ලබා ගන්න පුළුවන්. අද මම කතා කරේ ඔයගොල්ලෝ සමාජයේ ගොඩක් ප්‍රසිද්ධ සැලකිය යුතු ප්‍රමාණයකට තියෙන විෂාදය. එහෙම නැත්නම් ડિප්‍රෙෂන් ගැන. මම මේ වගේ තවත් වීඩියෝස් වලින් ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මගේ ડોක්ටර් සඳවර්ණ හංසිත YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒකම අලුතින් වීඩියෝ එකක් ඉක්මනින් බලා ගන්න ඕන නම් ඕගොල්ලෝ පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. එහෙනම් ඕගොල්ලෝ හැමෝටම
නිදුක් නිරෝගීමත් විදියක්